ඔයා එකට වම කියනවද? මං ගිය විදිහට කැමති නෑනේ. ඔයාට ඕන ඇති වතුර දුන්නෙන් ඇදලා අපිව අයිස් වලින් එළිය තියන්න. එහෙනම් මේක මගේ වැරද්ද. ගෙදර තියලා එන්න තිබ්බේ. ඔයාලා ඉතින් හැමදේම අවුල් කරනවනේ. ඔයා මේ ලෝකේ ඉන්න නරකම නරක කොල්ලෙක්. මොඩ වැඩම කරන්නේ. මට නංගි වෙච්ච එක ගැන ඇත්තටම ලැජ්ජයි. අම්මා නැති වුණු දවසේ ඉඳන් මොක් හඳුර වටේ සෙබලෙත් වගේ රෝංගහටි මං හැමදේම කළා. ගටාරා. ඒ විතරක් හැමෝගෙම රෙඩ් හේදුවා. ඔයාගේ මේ කුච්චර ගඳද දාන්නවද? මට කියන්න දෙන්න. ඇත්තටම ඔයාට අහනවා. ගටාරා උක නවත්තන්න. අදින් පස්සේ මගේ උදව් වාට නැහැ. දැන් ඉඳන් ඔයාගේ දේවල් තනියම කරගන්නවා. හොඳයි. ඔයාගේ මායාවෙන් පුදුම දේ වෙන්නේ ගටාරා. ඔයා මං කළා කියලාද කියන්නේ? ඔව්. ඔයාට මං සුබ පතනවා. ගටාරා ඔයා මෙහෙට එන්න. ඒ මොකද්ද කියලා අපි දන්නේ නෑනේ. පරිස්සමෙන්. මාමණ්ඩි ඔයා හිතන්නේ ඒක මොකක් කියලාද? අපේ සෙල්ලම තාම ඉවර නෑ සුකෝ. මෙච්චර කාලයක් හොයපු දේ දැම්මට හම්බ වෙන්න යන්නේ. ඒ එළියාවේ බොහොම අසාමාන්‍ය බලවත් දෙයකින් මාමණ්ඩි. ඒ අනිවාර්යයෙන්ම ඔහු වෙන්න පුළුවන්. අයියෝ ඒ අහසේ ආලෝක ධාරාව. මෙහෙන් අපි පිටත් වෙන්න ඕන සුකෝ කුමරුනි. වැඩකට නැති දේ ගැන බොරුවට කලබල වෙන්න මං කැමති නෑ. කරුණා කරලා ඉන්න කයි. ඇයි ඔබතුමා හිත සංසුන් වෙන මේ පිච්චතේ රස බලන්නේ නැත්තේ? මට ඕන නෑ පිච්ච රස තේ එකක් බොන්න. මට ඕන අවට වල්ල ගන්න විතරයි. නායකතුමනි, ඒ එළියට හේතුව බලන්න.